කරම්බෝඩ් වංචාවෙන් වසර 20ක් ඇතුළට ගිය හිටපු බිරිඳයි ළමයි දෙන්නයි අත්හැර එකට හිටපු යාළුවාගේ බිරිඳ සහයට ගත් නාවලපිටියේ බලකණුව මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නොදන්න සියල්ල මෙන්න. 1964 නොවැම්බර් 21 දින උපත ලැබූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා 61 වන උපන්දිනයට මාස 6ක් ඉතිරිව තිබියදී ඊයේ දින වසර 20ක් සඳහා බන්ධනාගාරගත කෙරුණා. මෙම නඩුව පවරා තිබුණේ 2019 ජූනි 27 වන දිනයි. නඩුව පිළිබඳ නීති උපදෙස් ලැබුණේ 2022 ජූනි මාසයේයි. තමන්ව මෙයින් නිදහස් කරන ලෙස ඉල්ලා මහින්දානන්ද අලුත්ගම මහතා ඉල්ලීමක් කර තිබුණත් එම ඉල්ලීම 2024 ජූලි 11 ප්‍රතික්ෂේප කර තිබුණා. ඉන්පසු නඩුව නැවත 2024 අගෝස්තු 23 වන දින ආරම්භ කරන ලැබුවා. විත්තියේ සාක්ෂි විභාගය ආරම්භ වන්නේ 2024 දෙසැම්බර් 2 වෙනිදායි. නඩුවේ ඊළඟ සාක්ෂි විමසීම 2025 අප්‍රේල් 23 වෙනි දින සිදු කෙරුණා. ඒ අනුව නඩුවේ තීන්දුව ඊයේ දින ප්‍රකාශයට පත් කර තිබුණා. ඒ අනුව ඊයේ දින සිට ඉදිරි දින 7300ක් එනම් වසර 20ක් ඔහුට නිවස වන්නේ බන්ධනාගාරයයි. ඔහු නැවත සමාජයට පැමිණ විට ඔහුගේ වයස අවුරුදු 80ක් වීමට නියමිතයි. අධිසුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් රටම හොල්ලා සිටි ක්‍රීඩා අමාත්‍ය, කුෂිකර්ම අමාත්‍ය වැනි දැවැන්ත අමාත්‍යවරයෙකුට මේ කෙසේ දරා ගන්නට හැකි වේවිද? මහින්දානන්ද අලුත්ගමගේ මහතා විවාහ වී සිටියේ ආසා විජයන්ති සමගයි. ඇය ඔහුගෙන් වෙන් වී විදේශගත වූාට පසුව 2013 වසරේ ඔවුන් දෙදෙනා නීතියෙන් වෙන් වූ අතර ඒ වන විටත් ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටි අතර ඔවුන් මහින්දානන්ද අලුත්ගමගේ සමග ජීවත් වනවා. මේ අතර හිටපු අගමැති දීමු ජයරත්න මහතාගේ දියණිය වන සේනානි ජයරත්න සමග සම්බන්ධතාවයක් ඇති බවට ඒ දිනවල කතා බහකට ලක් වූවා. ඒ වන විටත් සේනානි ජයරත්න එක්දරු මවක් වූ අතර විවාහ වී සිටියේ අනුරාධපුරයේම සොල්ලාගෙන සිටි මහා ඇමති බර්ටි දිසානායක මහතාගේ පුත් දුමින්ද දිසානායක සමගයි. ඒ වන විටත් දුමින්ද දේශපාලනයටද පැමිණ තිබුණා. එසේම මහින්දානන්ද සහ දුමින්ද දිසානායක දේශපාලන වශයෙන් මිතුරන්ද වී සිටියා. කෙසේ නමුත් නැති වූ කටකතා සියල්ල සත්‍ය කරමින් දුමින්ද දිසානායකගේ බිරිඳ සේනානි ජයරත්න දුමින්දගෙන් නීතියෙන් වෙන් වී ගියා. ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ සහ ජයනි සේනානායක 2017 වසරේ ජනවාරි මාස විවාහ දියයට එළඹ තිබුණා. විවාහ උත්සවය රාජගිරියේ පිහිටි හිටපු අමාත්‍යවරයාගේ නිවසේදී පැවති අතර දේශපාලඥයන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. හිටපු අගමැති දීමු ජයරත්න සහ ඔහුගේ පුත් අනුරාධ ජයරත්න සාක්ෂිකරුවන් වූ බවට වාර්තා වනවා. සේනානි ජයරත්නගේ හිටපු සැමියා මෙන්ම වර්තමාන සැමියා යන දෙදෙනාම මේ වෙනුවට සිටින්නේ බන්ධනාගාරගතවයි. හිටපු සැමියා වන දුමින්ද දිසානායක රන් ආලේප කළ ගිනි අවියක් නිසා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අතර වර්තමාන සැමියා ජනතා මුදල් අවභාවිතාව නිසා වසර 20ක් සිරගත කොට තිබෙනවා. දේශපාලනය යනු කුමන මොහොතේ කුමක් සිදුවේදයි සිතා ගැනීමටවත් නොහැකි ක්‍රීඩාවක් බවත් එය ඉතා පරිස්සමෙන් ක්‍රීඩා කළ යුතු බවත් මෙම සිදුවීමෙන් ලොවටම පාඩමක් කියා දෙනු ඇත.